පොල් තෙල් දැම්මා. පොල් තෙල් මේ සැන්ඩි දෙකක් දාලා ඊළඟට අපේ දානවා රම්පේ කරපිංචා අබ ටිකක් දානවා. අබ සුදු ලුණු ලුණු කරපිංචා දැම්මනේ. රන්වන් පාට වෙන බැද ගන්නවා. දැන් නයි කොච්චි දැම්මා. දැන් තක්කලි දැම්මා. ආල්මැස්ස තක්කලි ලුණු රතු ලුණු දැම්මා. ආල්මැස්ස ටිකක් දැම්මා. දැන් හොඳට කලවම් කරනවා. පාකුඩු කැලි මිරිස් කුඩු කාඩෙන්ම දැන් කහ කුඩු ලුණු කුඩු කැලි මිරිස් කුඩු දාලා දැන් කලවම් කරගත්තා. දැන් ඒක අර පොළොව ටික දැන් කලවම් කරලා දැන් දාන්නයි හදන්නේ. මේක දැන් විනාඩි 10ක් විතර මේ විදියට කර ගන්න ඕනේ. ආල්මැස්සක් දාලා සුපිරි එක. නියම කෑම. සුපිරි කෑම.